දිනුයි අනුයි ඇයි මේ දෙන්න එකම වගේ ඇඳගෙන ඉන්නේ? අපි ගොඩක් දුරට එක වගේ යන්න හදනවා. හේතුව යාළුවෝ හින්දා. හොඳම යාළුවෝ හින්දා. දැන් කියන්නකෝ එයා හොඳම යාළුවා ගැන මොනවද කියන්නේ? ඇත්තටම එයා ගොඩක් හොඳයි. එයා මගේ අක්කා වගේම තමයි. මාත් එක්ක හැම දෙයකටම එකතු වෙලා හැම දෙයකටම එයා මාත් එක්ක ඉන්නවා. හැම දෙයකදීම ඔයත් එක්ක ඉන්නවා. හොඳ යාළුවෙක් කියලා කියන්නේ ජීවිතේට ලොකු ශක්තියක් නේද? ඔව්. යාළුවත් එක්ක ෂෙයා කරගෙන තියෙන ලොකුම රහස මොකක්ද? පොඩි පොඩි රහස් තියෙන. පොඩි ලොකු ඒව නෑ. ඒයි ලොකු රහසක් වුණත් යාළුවත් එක්ක කියන්න පුළුවන් නේද? දැන් කියන්නකෝ ඔයාගේ ජීවිතේ කොහොමද? මගේ පවුලේ ඉන්නේ මායි අම්මයි මල්ලි. තාත්තා නෑ. එයා අපිව දාලා ගිහිල්ලා පොඩි කාලෙම. ඉතින් අම්මා සෑහෙන කට්ටක් කනවා අපිව හොඳ තැනකට ගේන්න. අම්මා සෑහෙන කට්ටක් කනවා ඔයගොල්ලෝව හොඳ තැනකට ගේන්න. හැබැයි අම්මට ශක්තියක් වෙන්න දුව ඇවිල්ලා තියෙනවා දැන් රැකියාවක් කරන්න. ඔයාට පුළුවන් මුළු පවුලටම දැන් කන්න උනත් දෙන්න නේද? පුළුවන්. තාත්තා ඇයි ඔයාව දාලා යන්නේ? එයාට වෙන එපා එකක් තිබුණා. ඉතින් ඒක නිසා එයා මට අවුරුදු 10යි මල්ලිට අවුරුදු 5යි. ඒ විදිහ එයාත් එක්ක ගියා. හැබැයි අද වෙනකන්වත් තාම දැකලා නෑ ඇස් දෙකට. තාත්තව අවුරුදු ගානකින් ඔයාට දකින්න හම්බ වුණොත් ඔයත් එක්ක කතා කරන්න එයා ආවොත් මුලින්ම අහන ප්‍රශ්නේ මොකක්ද? ඇයි තාත්තා අපිව දාලා ගියේ? තාත්තා නැති එක පුංචි කාලේ තරුණ වයසට එද්දී දැන් මේ ඉන්න වයසේදී කොහොමද දැනෙන්නේ? මොන වගේ ප්‍රශ්නද ඔයාට දරා ගන්න සිද්ධ වෙන්නේ තාත්තා නැති අඩුව නිසා? ඒ අඩුව සෑහෙන්න දැනෙනවා. අම්මට දුකක් දෙන්න බෑ ඒ අඩුව. එහෙම හින්දා වැඩි ඒ ගැන කියන්න යන්නේ. අම්මා කියනවා ගිය කෙනෙක් ආයෙ ඕනේ නැහැ. ඔයාලට මම ඉන්නවා. ඔයාගේ අම්මා තාත්තා දෙන්නම මම කියලා අම්ම හැම වෙලාවෙම හිත හදනවා. අම්මට කවදාකවත් ඒක වේදනාව දැනෙන්න මන් දෙන්නේ නැහැ. ඔයාගේ අම්මව මතක් වෙනවද? මගේ අම්මා මම පොඩි කාලේ දුක් විඳා. සම්බුදු මම විඳින දුක කවදාවත් මගේ දරුවට දෙන්නේ නැහැ. මගේ දරුවෝ හොඳ තැනකට ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තු. අම්මලාත් එක්ක ඉන්නකොට අම්මා තනියම තමයි අපිව ස්මාර්ට් කරේ. එතකොට අපි පොඩි. එතකොට අම්මා අපිව දාලා අපිත් එක්ක හිටියේ නැහැ ගොඩක් කල්. අම්මා වැඩට යනවා. නැත්තම් අම්මා අපි ලොකු වුණාට පස්සේ රට ගියා. අම්මා අපිට ඕන වෙලාවෙදී ළඟ හිටියේ නැහැ. අපි ආච්චි අම්මත් එක්ක හිටියේ. ආච්චි අම්මා නැති වුණා. ඊට පස්සේ අපි සහෝදරයෝ 6 දෙනා තනියම ජීවත් වුණා. එහෙම තමයි ජීවිතේට එක එක කාලෙට එක එක අභියෝග එනවා. සමහර වෙලාවට අපිට කාත් කවුරුත් නැතුව අපේ ජීවිතේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ අම්මා ඔයා වෙනුවෙන් තමයි රට යන්නේ. ඔයාගේ පවුල වෙනුවෙන්, ඔයාගේ සහෝදර සහෝදරිය වෙනුවෙන් තමයි රට යන්නේ. කොහොම හරි තාත්තත් නැතුව ඕගොල්ලෝම ජීවත් කරන්න. තාත්තට මොනවද කියන්න තියෙන්නේ? තාත්තට කියන්න තියෙන්නේ අපි වගේ දැන් කසාද බැඳගෙන ඉන්න තාත්තා අපි වගේ මගදී දාලා යන්න නැතුව ඒ දරුවන්ට හරි තාත්තෙක් වෙන්න කියලා. ඕගොල්ලන්ට දුන්න දුක ඒ දරුවන්ට දෙන්න එපා කියලා. කවදාවත් එපා. Lunchtime TV